මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරනවා සංවාක්‍ය වල 37 වෙනි වීඩියෝ එක 37 වෙනි කොටස. ඒකෙදී මම ඔයාලට 3 වෙනි අනුරේතිය ගේනවා විශේෂ වූ සාධ්‍ය අවයවයකින් හා නිෂේධනාත්මක පක්ෂ අවයවයක් තියෙනකොට කිසිදු නිගමනයක් ගාම්‍ය කරගන්න බෑ කියන ඒක තමයි පැහැදිලි කරන්නේ. මේ රීතියට අදාළව අවස්ථා 4ක් තියෙනවා. IE, IO, OE සහ O කියන අවස්ථා 4. එතකොට ඒ අවස්ථා හතරෙන් අපි පළවෙනි එක ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් සාධ්‍ය පදයේ අව්‍යාප්තාර්ථය දරනවා. ඔයාලා දන්නවා I කියන එකේදී දෙකම අව්‍යාප්තාර්ථය ගන්නවා. එතකොට E වලදී නිගමනයේ සාධ්‍ය පදයේ අව්‍යාප්ත වෙනවනේ. එතකොට එක් අවයවයක් නිෂේධනය වෙනට නිගමනයේ නිෂේධන විය යුතු යන ඒ කොන්දේසි දෙකම එකවර සම්පූර්ණ කරන්න බැරුව යනවා. අපි උදාහරණයක් අරගෙන බලමු. ඔයාලා සටහනක් ගන්න සටහන අරගන්නකොට හොඳට අවබෝධයෙන් වචනෙන් උදාහරණයක් දීලා ඔයාලා ගන්න. මම මේක මෙන්න මේ ආකාරයෙන් ඔයාලට පෙන්නනවා. එතකොට MP PM ඔය අවස්ථා දෙකම මම ඔයාලට මේ පෙන්නනවා. SM ඔන්න ඔය ආකාරයෙන්. එතකොට I එකක් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්නම ඩෑෂ් වෙනවා. I එකක් වෙද්දී මේ දෙන්නම ඩෑෂ් වෙනවා. එතකොට E එකේදී එක්කෙනෙක්වත් අව්‍යාප්ත වෙන්නේ නැහැ. O එකේදී මෙයා අව්‍යාප්තාවතය දරනවා. එතකොට මේකෙදී ඔයාලට කියනවා එහෙනම් මේකෙදී අවයවයක් නිෂේධන වෙට නිගමනයේ නිෂේධනය විය යුතුයි කියනවා. මෙතෙන්දී I එකයි E එකයි තියෙනකොට මෙතන නිගමනය A එකක් හරි O එකක් හරි වෙන්න බෑ. ඔයාලා ඒක හදලා බලන්න. මෙතන A එකක් තිබුණොත් මෙයා P dash වෙනවා. එතකොට මෙතන මේක ගත්තොත් එම මෙයා SP අනිවාර්යයෙන්ම නිගමනයනේ. එතකොට ඒක E එකක් හරි O එකක් හරි වෙන්න බෑ. ඔය දෙක අරගෙන බලන්න. එක් අවයවයක ප්‍රත්‍යාරාත්මක කියන රීතිය උල්ලංඝනය වෙනවා. එතෙන්දී එතකොට E එකයි O එකයි ආවොත් ඒත් නිගමනය එහෙම තිබුණොත් ඒක වැරදි එකක් බවට පත් වෙනවා. ඒ එක අවයවයක ප්‍රත්‍යානාත්මක යුතුය වෙන්නේ I එකයි O එකයි අවස්ථාවේදී. I එකයි E එකයි අවස්ථාවේදී නෙමෙයි. මේ අවස්ථාවේදී වෙන මේ ආකාරයෙන් තමයි මේක වෙන්නේ. එතකොට මේ අනුව මෙහිදී සමාන නිගමනයක් ගම්ම්‍ය කරගන්න බැරුව යනවා. මේක ඔයාලා හොඳට අරගෙන බලන්න මේ අවස්ථාවට අනුව. එතකොට අපි ඊළඟ අවස්ථාව බලමු. ඉහත සඳහන් I සහ O අවස්ථාව අරගෙන බලනකොට අවයව තුළ අව්‍යාප්තාර්ථය දරන්නේ එක පදයක් විතරයි. ඒක මධ්‍ය පදය වෙන්න ඕන. එතකොට පක්ෂ පදය හා සාධ්‍ය පදය අවයවය තුළ අව්‍යාප්ත නිසා නිගමනයේදීත් අව්‍යාප්තව පවතින්න ඕන. එතකොට අවයවයක් නිෂේධන නිසා නිගමනයේ නිෂේධනය විය යුතුයි. මෙතන O කියන්නේ නිෂේධනයක්. ඒක නිසා අවයවයන් නිෂේධන නිසා නිගමනයන් නිෂේධ. එම්ම කොන්දේස දෙකම එකවර සම්පූර්ණ කරන්න බැරුව යනවා. අපි ඒක මෙහෙම උදාහරණයක් අරගත්තොත් එම MP එකයි SM එකයි. එතකොට මෙතන I එකේදී මේ දෙන්නම වෙනවා. මෙතෙන්දී මෙයා මේ වෙනවා. එහෙනම් මෙතෙන්දී එකක් මෙන්න මේක නිෂේධන නිසා නිගමනයන් නිෂේධන වෙන්න ඕන. ඒ වගේම අවයවය තුළ මේ අවස්ථාවේදී එකයි මධ්‍ය පදයේ තමයි ඇරිලා තියෙන්නේ, ව්‍යාප්ත වෙලා තියෙන්නේ. පක්ෂ පදය හා සාධ්‍ය පදයේ අවයවය තුළ අව්‍යාප්ත නිසා නිගමනයේදීත් අව්‍යාප්ත වෙන්න ඕන. එහෙනම් මේක නිෂේධනයක් වෙන්නත් ඕන. ඒ කියන්නේ E එකක් හරි O එකක් හරි. ඉතින් එහෙම ගත්තොත් එම මෙහිදී සප්‍රමාණ නිගමනයක් ගම්ම්‍ය කරගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට ඉහත සඳහන් තුන්වෙනි අවස්ථාවයි හතරවෙනි අවස්ථාවයි ගත්තොත් එම O එකයි E එකයි O එකයි O එකයි. එක් අවයවයක ප්‍රතිජානාත්මක විය යුතු යන සංවාක්‍ය පස්වන රීතිය උල්ලංඝනය වෙනවා. ඒ වගේම මොනම නිගමනයක් ලැබුවත් ඒ සප්‍රමාණ වෙන්නේ
නැහැ. ඒ අනුව මේකෙන් පැහැදිලි වෙනවා අවයව විශේෂ ප්‍රස්තුතයක් හා පක්ෂ අවයව නිෂේධන ප්‍රස්තුතයක් පවතින විටක සාධ්‍ය අවයව විශේෂ ප්‍රස්තුතයක් වෙලා පක්ෂ අවයව නිෂේධන ප්‍රස්තුතයක් වෙනකොට සප්‍රමාණ නිගමනයක් ලැබෙන්නේ නැහැ කියලා තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි සංවාක්‍ය අනුපිති ටිකක් පැහැදිලි කරන්නේ. මම ඔයාලට 38 වෙනි වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා සංවාක්‍ය ප්‍රකාර සහ සප්‍රමාණ උපප්‍රකාර පිළිබඳව. ඔයාලා දන්නවා බාබරා සෙලරෙන් ඩාරිපේරියෝ වගේ අපි සප්‍රමාණ ප්‍රකාර සහ උපප්‍රකාර සප්‍රකාර හතරක් තියෙනවා. ඒ ප්‍රකාර හතරට උපප්‍රකාර තියෙනවා. අපි අන්නේ ටික ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා මේ 38 වෙනි වීඩියෝ එකේ. මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාගෙන ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න.